ඔයාලට අද ඉතින් ඔයාලට මම අරගෙන ආවේ ගෙදර ඉතුරු වෙලා තියෙන බත් වලින් රසට දොඩුල් හදන විදිය ගැන කියලා දෙන්න. බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. සීනි ග්‍රෑම් 50ක් මම මේ වගේ පෑන් එකට දාලා කැරමල් එකක් හදාගන්නවා. මේ වගේ ලස්සන පාටකට එද්දී වතුර කප් භාගයක් විතර දාගන්නවා. ඊළඟට මේකටම කඩාගත්ත හකුරු ග්‍රෑම් 275ක් දාගන්න ඕන. හකුරු ටික හොඳට දිය වෙනකන් දිපේ තියාගන්න ඕන. දැන් මෙන්න මේ වගේ හොඳට හකුරු ටික දිය වුණාට පස්සේ මම මේ පැණි එක ලිපෙන් ඉවත් කර ගන්නවා. දැන් බ්ලෙන්ඩර් කප් එකට බත් ටික ඔක්කොම දාගන්න ඕන. ඊයේ උයපු කැබලු හාල් බත් තමයි මේ තියෙන්නේ. ග්‍රෑම් 300ක් මම අරගත්තා. දැන් මම බත් එකට පොල් කිරි දාගන්නවා. පොල් කිරි ගනිද්දී හොඳ මිටි කිරිම අරගන්න. බත් ටික මේ වගේ ක්‍රීම් වෙනකම් අපි blend කරගන්න ඕන. බ්ලෙන්ඩර් කප් එකට පොල් කිරි දාලා ඒකත් හොඳින් සෝදලා මේකටම දාගන්න. දුණු තේ හැඳි භාගෙකුත් දාලා කැටි නැති වෙනකම් මම මේක හොඳින් කලවම් කරගන්නවා. මෙතනදී මම මුකු පොල් කිරි ලීටරයක් අරගත්තා. දැන් ඉතින් ලිපේ තියාගෙන හැඳි ගා ගන්න තමයි තියෙන්නේ යාළුවනේ. ටිකක් වෙලා හැඳි ගාද්දි මෙන්න මේ වගේ ටිකක් උකු වෙනවා. ඒ වෙලාවට මම හදාගත්ත පැණි වලින් ටිකක් දාගෙන හොඳින් කලවම් කරගන්නවා. දැන් මිශ්‍රණය ටිකක් උකු වෙද්දී ඉතුරු පැණි ටික ඔක්කොම මම මේකට දාගන්නවා. දොඩොල් එක නුනවත් පහම හැඳි ගන්න ඕන නැත්නම් හරියට අල්ලනවා. දැන් කඩද බුඹු ටිකක් දාගන්න ඕනේ. ඊළඟට කොටම කුරු දාගන්න මේ වගේ. දොඩොල් ටික මේ වගේ ගානට එද්දි මම මේකට රටකඩි ටිකක් දාගන්නවා. රටකඩි ටික ටිකක් කෑලි තියෙන කුඩු කරලා තමයි අරගත්තේ. දැන් ඔයාලට පේනවා ඇති දොඩොල් ටික ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. ඒ වුණාට මේක තාම මදි. තව ටිකක් ලිපේ තියාගන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති යාළුවනේ දොඩොල් එකේ හොඳට තෙල් උනලා තියෙනවා. දොඩොල් ටික මේ වගේ ලිපේ තියාගන්න තරමටම තමයි රස. දැන් පදම හරි. දැන් මම බටර් ගාගත්ත තැටියකට මේක දාගන්නවා. මම තෙල් ටික අයින් කරන්නේ නැහැ යාළුවනේ. තෙල් ටිකත් එක්කම තමයි දාගන්නේ. දොඩොල් ටික හොඳට සෙට් වුණාට පස්සේ තමයි මම තෙල් ටික අයින් කරගන්නේ. දැන් මේ වගේ තැටියට දාලා ලස්සන තුනි කරගත්තට පස්සේ මම මේක හොඳටම නිවෙන්න හරිනවා. ඉතින් යාළුවනේ ගෙදර තියලා තියෙන බත් විසි කරන්න එපා. ෆ්‍රිජ් එකට දාලා තියාගෙන පහුවදාට හරි ඊළඟ දවසේ හරි ඔයාලට පුළුවන් මේ වගේ රසට දොඩොල් හදාගන්න. බත් අහක දාන්න ඕනේ නෑ යාළුවනේ. දැන් දොඩොල් එක හොඳටම නිමිලා තියෙන්නේ. මම කෑලි කපා ගන්නවා. ඉතින් ඔය විදිහට තමයි මම ඉතිරි වෙලා තියෙන බත් වලින් රසට දොඩොල් හැදුවේ. මම ඔයාලට එකක් පෙන්නන්නම් යාළුවනේ. මේක හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. තවත් මේ වගේ රසමනස රෙසිපි බලන්න මගේ channel එක follow කරලා තියාගන්න. තවත් රසමනස රෙසිපි එකකින් හමු වෙමු යාළුවනේ. සුබ දවසක් හැමෝටම.